සාරිපුත්තයන් වහන්සේ සතු පුදුමාකාර නිහතමානී බව. ඒ කියන්නේ රහතන් වහන්සේලා සියලු දෙනාම එහෙම තමයි. නිහතමානී ගුණයෙන් ඊටාම ඉහළයි. නමුත් අනික් උත්තමයන් වහන්සේලාට වඩා සාරිපුත්තයන් වහන්සේගේ ඒ ගුණය ඊට වඩා හුඟක් වැඩි කියලායි මේ සඳහන් කරන්නේ. ගුණ මහන්තතාවය. ඊළඟට ඒ තරම්ම පුදුමාකාර නිහතමානී ගුණය. ඒක නොයෙක් තැන්වල පැහැදිලි කළා. ඒක අවස්ථාවක උන්වහන්සේගේ සිවුරු කොනක් බිම ගෑවෙනවා. ඒක නමුත් උන්වහන්සේ දැක්කේ නෑ. එදාම පැවිදි වෙච්ච අවුරුදු 7ක් වයස ඇති පුංචි සාමණේරයන් වහන්සේ නම එදාමයි පැවිදි වුණේ. සාරිපුත්තයන් වහන්සේගේ අර දෝෂේ පෙන්වනවා. ස්වාමීනි චීවරයේ කොනක් බිම ගෑවෙනවා. උන්වහන්සේ බලහම හැබෑවටම බිම ගෑවෙනවා. උන්වහන්සේ වෙනත් තැනකට ගියා. සිවුර සකස් කරලා නැවත පොරව ගත්තා. අර පුංචි හාමුදුරුවෝ වැඩ ඉන්න තැනට වැඩියා. දෝත එකතු කරලා දසංගිලි එකතු කරගත්තා. උන්වහන්සේ දසංගිලි එකතු කරගෙන කියනවා ආචාර්යයන් වහන්සේ දැන් නිවැරදිද කියලා. මොනතරම් නිහතමානී බව. සම්මා සම්බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේට විතරක් දෙවෙනි වෙන උතුමන් වහන්සේගේ හැසිරීම. ඇයි එතකොට මේ අදම පැවිදි වෙච්ච පුංචි හාමුදුරුවන්ට ආචාර්යයිනි කියලා කියන්නේ? මගේ වරදක් ඔබත් මට පෙන්නලා දුන්නා. මගේ වරද යමෙක් මට පෙන්නලා දුන්නා නම් ඔහු මගේ ආචාර්යවරයෙක්. අපිට වඩා මේ නිමුණු උතුමන් වහන්සේලා ළඟ කොයිතරම් ගුණ තියෙනවද? තවත් වතාවක එක බ්‍රාහ්මණෙක් සාරිපුත්තයන් වහන්සේට පහර දුන්නා. මොකද මිනිස්සු අතර කතාවක් තිබුණා. මේ භික්ෂුන් වහන්සේට කවදාවත්ම තරහ යන්නේ නැහැ කියලා. ඒක ඇත්ත තරහ යන්නේ නැහැ. රාතන් වහන්සේට කේන්ති යන්නේ නැහැ. නමුත් එක බ්‍රාහ්මණයෙක් සඳහන් කළා ඔහු ධහම දන්නේ නැති කෙනෙක්. ඔහු ආර්යයන් වහන්සේ හඳුනන්නේ නැති කෙනෙක්. කාටවත් බැරි නම් මට පුළුවන් කේන්ති ගස්සන්න කියලා. පුළුවන් නම් කරලා පෙන්නන්න කියලා. උන්වහන්සේ මාර්ගයේ වඩිනකොට පිටිපස්සෙන් දුවගෙන ගිහලා හයියෙන් පිටමෙදට පාරක් ගැහුවා. හැරිලවත් බැලුවේ නෑ. බ්‍රාහ්මණයා හිටගෙන බලාගෙන හිටියා. උන්වහන්සේ හැරෙන්නේවත් නෑ බිම් බලාගෙනම වඩිනවා. බ්‍රාහ්මණයාට දුක හිතුණා. ඇස් වලින් කඳුළු වැක්කිරෙන්න ගත්තා. දුවගෙන ගිහිල්ලා ඉස්සරහින් රැක්කා. රැකලා සාරිපුත්තයන් වහන්සේ ගාව දන ගහලා වැන්දා. දන ගහලා වැඳලා කියනවා අනේ ස්වාමීනි මට සමාව දෙන්න. මොනවටද මම සමාව දෙන්නේ කියලා ඇහුවා. මොහොතකට කලින් ඔබ වහන්සේගේ පිට මැදට පහරක් ගැහුවේ මමයි කියලා සඳහන් කළා. ඒ බ්‍රාහ්මණය මට එහෙම කළේ නෑ. හැමෝම කතා කරනවා ඔබ වහන්සේට තරහ යන්නේ නැහැ කියලා. මං හිටියේ ඔබ වහන්සේට ගහපුවම තරහයි කියලා. සඳහන් කළා මගේ කිසිම අසමාවක් නැහැ. මගේ කිසිම අමනාපයකුත් නැහැ. හැබැයි මේ කාරණාව නතර වෙලා කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මොකද දුවගෙන ඇවිල්ලා වන්දනා කරලා සමාව ඉල්ලහම අහන්නේ ඇයි සමාව දෙන්න ඕනේ කියලා. ස්වාමීනි ඔබ වහන්සේට ගැහුවේ මම. එතකොටයි දන්නේ මේ තමයි ගහපු පුද්ගලයා කියලා. අපිට සමහර වෙලාවට සමහර කෙනෙක් කියනවා මේ මිනිස්සු තැන් වල ඔබට බයිනවන්නේ. එතකොට අපි අහනවා කවුද ඒ බනින්නේ? නැතිනම් බැනපු කට්ටිය වැඩක් නැහැ. මේ මෙන්න මේ වාගේ කාරණාවකට බනිනවා කියලා කියනවා. අපි සමහරට කාරණාව මට කියාපු පුද්ගලයා එක්කත් අමනාප වෙනවා බැනපු කෙනා කියපු නැති නිසා. පින්නතේ බැනපු කෙනා ගැන අහන්නේ නැති එක හරි වටිනවා. මොකද ඊට පස්සේ බැනපු කෙනා දැක්ක ගමන් අපේ හිතේ වෛරයක් උපදිනවා. වෛරයක් උපදිනවා කියලා කියන්නේ පාඩුව මටමයි. එහෙනම් බැනපු කෙනා නොදැනගන්න එක හොඳයි. නමුත් මගේ අඩුපාඩුවක් තිබුණා නම් ඒක හදාගන්න එක විතරක් මට අයිතියි. ඒ වගේ ගතිය මේ රහතන් වහන්සේගේ මේ චරිතයෙන් අපිට ගන්න තියෙන තවත් සුවිශේෂී කාරණාවක්. සමාව දුන්නහම බ්‍රාහ්මණය කියනවා ස්වාමීනි මට සමාව දෙනවා නම් ඔය මදි. අද මගේ ගෙදරින් දවල් දානේ වළඳන්නත් ඕනේ කියලා. ඊට පස්සේ වැඩම කළා. ඒ ගෙදරට වැඩම කරලා දවල් දානෙත් වැළඳුවා. දවල් දානේ වළඳහම බ්‍රාහ්මණය ආපහු පාත්‍රයත් අරගෙන පසු ගමන් කරනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු පාර දෙපැත්තේ මේ නොයෙක් දඬු කෙවිටි අතේ තියාගෙන රැකගෙන ඉන්නවා. මොකද කියලා ඇහුවා. ස්වාමීනි මේ බ්‍රාහ්මණයත් එක්ක විසඳ ගන්න අපිට ප්‍රශ්නයක් තියෙනවා.
මොකද්ද කියලා අහපුවාම මොහු ඔබ වහන්සේට දවල් තද පහරක් ගැහුවා කියලා ආරංචි වුණා. ඇයි එහෙම ගැහුවේ ඔබ වහන්සේට? අපි මේ යා එනකම් බලාගෙන ඉන්නේ. සාරිපුත්තයන් වහන්සේ අහනවා ගැහුවේ ඔබලාටද මටද? ස්වාමීනි ඔබ වහන්සේට ගහපු නිසායි අපි මේ ඉන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ මම විසඳ ගන්නම් ඔයගොල්ලෝ ආපහු යන්නේ. ඒ තරම් මහ පුදුමාකාර නිහතමානීත්වයක්. නාලක ගමේ දොරටුවට ගිහිල්ලා ඉන්නකොට සාරිපුත්තයන් වහන්සේගේ මස්සිනේ මේ බෑන කෙනෙක් දකින්න ආර්යයන් වහන්සේ වැඩලා ඉන්නවා. පණිවිඩයක් යවනවා මහ උපාසිකාවට කියන්නේ 500ක් එක්ක අද ගෙදර වඩිනවා. සියලු දෙනාට කුටි සෙනසුන් පිළියෙල කරන්න කියලා. 500කට කුටි හදන්න කියලා කියන්නේ. ධන බලය, පිරිස් බලය, කාර්යශූර බව මේ සියල්ල ප්‍රදර්ශනය කරනවා 500 දෙනෙකුට හැන්දෑ වෙනකොට කුටි නිර්මාණය වෙනවා. සාරිපුත්තයන් වහන්සේට වෙනුවෙන් උපන් කුටිය පිරිසිදු කරලා තියන්න කියනවා. ගෙදර වඩිනවා. ඉතින් අමාරි සතුටින් ඉන්නේ. දැන් තමයි මගේ පුතාට ප්‍රඥාව පහළ වෙලා ගෙදර නතර වෙන්න යන්නේ කියලා. හවස් වෙනකොට උන්වහන්සේ ටිකක් අසනීප වෙනවා. ලෝහිත පක්ඛන්දිකා රෝගේ උන්වහන්සේට වැළඳෙනවා. උන්වහන්සේ තමන්ගේ කුටියට වඩිනවා. රහතන් වහන්සේලා සියලු දෙනාම උන්වහන්සේලා වෙනුවෙන් පිළියෙල කරපු කුටියල විවේක ගත්තා. මධ්‍යම රාත්‍රිය ආසන්න වෙනකොට සතරවරන් දෙවිවරු, සක්‍ර දේවේන්ද්‍රයා, සුයාම දෙව් රජ, මේ ආදි වශයෙන් දිව්‍ය ලෝකේ දෙවිවරු 6 දෙනාම රජවරු, අනිකුත් පරිබාහිර දෙවියෝ, බ්‍රහ්ම රාජයන් වහන්සේලා මේ හැම කෙනෙක් මෙනවා සාරිපුත්තයන් වහන්සේ වැඳලා යන්නේ. ඒක චුන්ද සූත්‍රයේ තමයි අපූර්වට පැහැදිලි කරන්නේ. වන්දනා කරලා යන්නේ. ඉතින් අම්මා බලාගෙන ඉන්නවා කවදාවත් නැති විදිහට මේ වත්ත අද පුදුමාකාර ආලෝකයක්. එන්නේ කෙනාගෙන් වැටෙන ආලෝකය ඊට වඩා වැඩි ප්‍රබලයි දීප්තිමත්. බැරිම තැන නැගිටලා දොර ගාවට ගියා. මේ වෙනකොට ඊටාම අසාධ්‍ය තත්ත්වයේ ඉන්නේ. මල්ලි තමයි උපස්ථාන කරන්නේ. චුන්දයන් වහන්සේ, ඒ රහතන් වහන්සේ නම. සාරිපුත්තයන් වහන්සේගේ මල්ලි. මේ වෙලාවේ සඳහන් කරනවා ස්වාමීනි මහ උපාසිකාව දොර ගාව කියලා. අම්මට කියලා තියෙන මහ උපාසිකාව කියලා. කතා කරන්න කියනවා. කතා කරලා කියන චුන්දමාව නැගිටවන්න කියලා. ඉතින් නැගිට්ටුවට පස්සේ අම්මා අහනවා කවුද මේ මොහොතකට කලින් ඇවිල්ලා ගියේ? මහගිනි ජාලාවක් වගේ. මහගිනි කඳක් වගේ. මේ දැන් ඇවිල්ලා ගියේ කවුද? එතෙම අහපුවම සඳහන් කරනවා අන්තිමට ආවේ කවුද කියලා අහපුවම ඒ ආවේ මහා බ්‍රහ්මයා කියලා. මේ අම්මා තාමත් අදහන්නේ මහා බ්‍රහ්මයා. එතකොට අම්මා අහනවා පුතේ ඔබ මහා බ්‍රහ්මයාටත් වඩා උසස්ද කියලා. උසස් නිසානේ මහ බඹු ඇදලා ගියේ. නමුත් අම්මට කියන්නේ ඔව් කියලා. අම්මට කියන්නේ මහා උපාසිකාව මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ සේවකයෙක් විතරයි කියලා. මං කවුද කියන කාරණාව නෙමෙයි කියන්නේ. මගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟ මහා බ්‍රහ්මයා කියන්නේ සේවකයෙක් විතරයි කියලා. ඉතින් එතකොට මහා උපාසිකාවට ලොකු සතුටක් ඇති වෙනවා. ඒ සතුට මූලික කරගෙන ධර්ම දේශනාවක් කරනවා. ඒ ධර්ම දේශනාව අවසානයේ අම්මා අහනවා පුතේ ඔය බණ ටික මීට කලින් මට කියලා දුන්නේ නැත්තේ ඇයි කියලා. මීට කලින් ඕන තරම් උත්සාහ කළා. ඉතින් ඒ වෙලාවේ තේරුම් ගත්තා අම්මා ආයේ කවදාවත් සැලෙන්නේ නැති ශ්‍රද්ධාවක පිහිටියා කියලා. ඉතින් ඒත් එක්කම සාරිපුත්තයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙන වචනේ තමයි මම අම්මගේ කිරි මිලත් ගෙවලා ඉවර කළා කියලා. මොකද අම්මගේ කිරි වලට අපි ලොකු ණයක් තියෙනවා. ඒ ණය ගෙවන්න වෙන ක්‍රමයක් නැහැ. අදත් ගෙවනවා නම් ගෙවන්න තියෙන එකම ක්‍රමය තමයි සිල් ගන්න නැත්නම් සීලේ පිහිටවන්න ඕනේ. මසුරු නම් දානයට යොමු කරන්න ඕනේ. ගුණගරුක චරිතයක් බවට පත් කරන්න උත්සාහ කරන්න ඕනේ. තිසරණ නැත්නම් තිසරණේ පිහිටවන්න ඕනේ. කෙසේ හෝ අම්මා සංසාරේ සතර පායෙන් අතමුදවන වැඩපිළිවෙලකට දරුවෙකුට යන්න පුළුවන් නම් ඒ මව් කිරිවල ණය ගෙවුණ වෙනවා. එහෙම නැත්නම් මේ මුළු ලෝක ධාතුවම රණින් පුරවලා මව්පියන් ඒ මත තියලා ඒ සියල්ලගේ මවිතිය දුන්නා. ඒ එක කිරි බින්දුවක ණය ගෙවන්න බෑ කියලා.